ආයිබෝවන් අද මැදිරියට ඇවිත් ඉන්නවා බොහොම කාර්ය බහුල චරිතයක් වුණත් කොච්චර වැඩ තිබුණත් අපේ ආරාධනාව පිළි අරගෙන මේ ස්ථානෙට ආවා. ඇත්තටම කියනවා නම් සුබ දවසක් ඔබතුමීට ආයිබෝවන්. ඔබතුමී අපි නම ප්‍රකාශ කරනවා මෙන්න මේ ආකාරයට ප්‍රසවා නාරි වේද විශේෂඥ වෛද්‍ය රේණුකා පෙරේරා වෛද්‍යතුමිය. ඉන්දියාවේ බෙනරස් හින්දු විශ්වවිද්‍යාලයේ හා කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරී වෛද්‍යතුමියක්. ඒ වගේම රූපලාවන්‍ය ශාස්ත්‍රය පිළිබඳ මනා අත්දැකීම් සහ රටේ දරුවන්ට මෙම ශාස්ත්‍රය ඉගැන්වීමේ කටයුතු නියැලී සිටින වෛද්‍යතුමියක්. වෛද්‍යතුමිය ඔබතුමියගෙන් අහන ප්‍රශ්නේ මම කෙටියෙන්ම කියමුකෝ. වර්තමානයේ රූපලාවන්‍ය ශාස්ත්‍රය ගත්තම ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා තමයි. ඒ පිළිබඳව ඔබගේ විග්‍රහය කෙසේද? ඒ පිළිබඳ ඔබගේ පැහැදිලි කිරීම අදහස් මොන වගේද? මේ ශාස්ත්‍රයේ නියැලී ඉන්න අයට දෙන්න පුළුවන් උපසේන සේවාව කියන්න. ඇත්තෙන්ම අපි මානවයාගේ පරිණාමයේ ඉඳන්ම අපි හැම විටම උත්සාහ කරනවා තමන් නිරෝගීව ලස්සනට ඉන්න කියන අරමුණ ඔස්සේ අපි මිනිසුන් කටයුතු කරනවා. ඒකේ අවිවාදයෙන් අපි පිළිගන්නවා. ඉතින් මේ තත්ත්වය තුළ ලංකාවේ අතීතයට සාපේක්ෂව වර්තමානයේ ශීඝ්‍ර දියුණුවක් උනන්දුවක් මේ රූපලාවන්‍ය ශාස්ත්‍රයේ ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක ස්වභාවික වර්ධනයක්. ඒක අපි ආයාසයෙන් ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. හැම මිනිස්සයම ආසයි ලස්සනට ඉන්න. එයාගේ පංච කල්යාණය උපවත් කරගන්න. ඉතින් ඒක දිහා අපි බලන්න ඕනේ සත්භාවයෙන්. ඒ කියන්නේ සමහරලාට අපි වෛද්‍යවරු විදිහට අපිට දැනෙනවා වෛද්‍යවරයා ගාවට එනමට වඩා වැඩි පිරිසක් රූපලාවන්‍ය ශිල්පියා ගාවට යොමු වෙනවා දෛනිකව. ඒක අපි ඒ දිහා බලන්න ඕනේ සත්භාවයෙන්. මොකද ලෙඩක් වුණොත් ලෙඩෙක් විදිහට තමයි වෛද්‍යවරයෙක් ගාවට කෙනෙක් අභිමුඛයට පැමිණෙන්නේ ප්‍රතිකාර පතාගෙන. හැබැයි රූපලාවන්‍ය ශිල්පියා කියන්නේ හොඳින් ඉන්න නිරෝගී පුද්ගලයාව දවසින් දවස ලස්සන කරන ශිල්පියෙක්, වෘත්තිකයෙක්. ඉතින් මේ වෘත්තිය වෛද්‍ය වෘත්තිය හා සමාන වෙන්නේ ඒ අයටත් කිසිම අනවසර අතපෙවීමක් නැතුව කිසි කෙනෙක් පැමිණිල්ලක් කරන්නේ තමන්ගේ මූණට අත තිබ්බා, තමන්ගේ ඔළුවට අත තිබ්බා, තමන්ගේ ඇඟට අත තිබ්බා කියන පැමිණිල්ලක් නැතිවම කෙනෙක්ව පාලනය කරන්න ප්‍රතිකාර යොදන්න පුළුවන් සේවයක්. ඒක වෛද්‍යවරුන්ට තියෙන හැකියාවක්, අයිතියක් වගේම රූපලාවන්‍ය ශිල්පියාටත් ඒ හැකියාව තියෙනවා. ඒ නිසා වගකීමෙන් කටයුතු කරන්න වෙලා තියෙනවා රූපලාවන්‍ය ශිල්පිනියන්. මොකද ඒ තුලින් අවඩක් සිද්ධ වෙනවා නම් පුද්ගලයාට ඒක ඉතාම නරක විදියට සමාජගත වෙනවා. ඔයාලා දැකලා ඇති බොහෝ වෙලාවට ඉතා හොඳ පරමාර්ථයකින් උනත් කරන ප්‍රතිකාරයන්ගෙන් වෙන සුළු අඩුපාඩුව ඉතා ඉක්මනින් සමාජගත වෙනවා. එහෙමනම් මේ ශීඝ්‍ර වර්ධනයත් එක්ක මේ දියුණුවත් එක්ක ඔයාලා තව තවත් විචක්ෂණශීලීව බුද්ධිමත්ව මේ පුද්ගලයන්වන් බද්ධව කටයුතු කරන්න වෙනවා. මොකද අපේ දින තරංකාරීත්වයත් එක්ක ඔයාලා උත්සාහ කරනවා තමන්ගේ පිරිස, තමන්ගේ සේවාදායකයෝ ප්‍රමාණය වැඩි කරගන්න. එතනදී පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපි දකිනවා නව රසායනික ක්‍රමවේද, තාක්ෂණික උපක්‍රම මෙවලම් මගින් රූපය වර්ධනය කරන්න මේ පංච කල්යාණ උපවත් කරන ක්‍රමයන් ලෝකෙට බිහි වෙලා තියෙනවා. එහි කිසිම වරදක් දකින්න නැහැ. නමුත් ඒවා භාවිතා කරනකොට අපි හැම විටම බුද්ධිමත් විය යුතු වෙනවා. එතනදී අපිට ආරක්ෂාවක් සැපයනවා. විශේෂයෙන්ම දේශීය ආයුර්වේද පාරම්පරික වෛද්‍ය ඥානය අපි ළඟ තියෙනවා නම් අපි හැම විටම මේ නවීන තාක්ෂණික මෙවලම් භාවිතයෙන් පුද්ගලයන්ගේ රූපය දියුණු කරද්දී අර ඖෂධීය සත්කාරය හැම විටම උත්සාහ කරන්න ඕනේ හර්බල් නැත්තම් ස්වභාවික සත්කාරයක් බවට පත් කරගන්න. අන්න එතනදී මේ ශීඝ්‍ර වර්ධනයත් එක්ක ඔයාලට ශීඝ්‍ර දියුණුවත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. ඒ නිසා දැන් සමාජය හරි බුද්ධිමත්. එයාලා හැම විටම උත්සාහ කරන්නේ තමනුත් ස්වභාවික දෙයින් වර්ධනය කරගන්න. තමන්ගේ කේශ කලාපය වෙන්න පුළුවන්, සමෙහි ලස්සන පැහැපත් බව වෙන්න පුළුවන්. ඒ වගේම
අභ්‍යන්තර ඉනර් බියුටි එක වෙන්න පුළුවන්. ඉතින් මේ හැම තැනදීම ඔයාලා බුද්ධිමත්ව කටයුතු කළොත්, ඔයාලා ඒ දැනුමින් පරිපූර්ණ වුණොත්, ඔයාලටත් හොඳ විශ්වාසයක් ගොඩනගෙනවා. අපි ළඟට එන සේවාදායකයා අපි කිසිසේත්ම යාට අංශු මාත්‍රයකවත් හානියක් නොකරයි අපි මේ යාගේ ශරීරය ලස්සන කරන්නේ, දියුණු කරන්නේ කියලා. අන්න ඒ නිසා ඒ විශ්වාසය ගොඩනැගීම සඳහා වෛද්‍යවරු විදිහට අපි ලොකු වගකීමක් අපිට තියෙන ඔයාලව දැනුමින් ඉහළට ගන්වන්න. ඒ නිසාම තමයි අපි හැම විටම ඒ දැනුම කිසියම් ක්‍රමවේදයක් ඔස්සේ සමාජගත කරන්න උත්සාහ කරන්නේ. එහි ඒ අනුව අපි හිතනවා ඔයාලට මා ඇතුළත්ව මේ යන දැනුවත් කිරීම වැඩසටහන් ගොඩාක් උපයෝගී වෙයි කියලා, ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ නිසා අපිත් එක්ක දිගටම රැඳී සිටින්න, අපේ දුරකථන අංක වලට කතා කරලා ඔයාලට දැනට තියෙන ගැටලු සහ ඉදිරියේදී ඔබට අවශ්‍ය උපකාරයන් අපෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා අපි නොපැකිලෙව අපේ අත හිත දෙන්න අපි සැදී පැහැදී සිටිනවා කියන කාරණයක් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඔබතුමගේ ටෙලිෆෝන් අංකය බාධා කිරීමට සමාවෙන ඔබතුමගේ දුරකථන අංකය උපදේශනයක් ලබා ගන්න නම් බොහොම කාර්යබහුල චරිතයක්. හවස 5න් පස්සේ හෝ 4න් පස්සේ WhatsApp මැසේජ් නැතුව පොඩි කෝල් එකක් දෙන්න, වැඩි කාලය ගත කරන්න එපා. දුරකථන අංකය කියන්න. ඔබ කෝල් එකක් දෙන්න. මොකද WhatsApp නෙමෙයි 078යි 908යි 36යි 08 078යි 908යි 36යි 08. ඔබට නොමිලේම මේ උපදේශන සේවාව මෙතුමියගෙන් ලබා ගන්න පුළුවන්. ඇත්තටම කියනවා මෙතුමිය ඇත්තටම කියනවා නම් මේ රටේ මිනිස්සුયો ඇත්තටම දේශීය දේවල් අතහැරලා දාලා අපේ ආයුර්වේදී සිතුම් පැතුම් ඒවා නොකර වෙනත් බටහිර ජාතීන් එවන දේවල් චීනය වගේ රටවලින් එනවා, අරෙන් එනවා, මේන් එනවා, මොකද්ද කියලා බලන්නෙත් නෑ. මේ කොස්මැටික් වර්ග, තෙල් වර්ග යූස් කරනවා. මෙතුමියට ඕනේ මේක නතර කළා අපේ ක්‍රමවේදයන් තුලින්, සම්මිශ්‍රණයක් තුලින් අපි කියමු දේශීය දේත් ආයුර්වේදයේ තියෙන දේත් සම්මිශ්‍රණය කළා මේ දරුවන්ට මේක පැහැදිලි කරලා දීලා මේ සැලුන් කරන අය වෙන්න පුළුවන්, මේ ශේෂ්ඨට ආදරය කරන පිරිසක් වෙන්න පුළුවන්. ඒ අයව තවදුරටත් දැනුම පොලිෂ් කරන්න තමයි මෙතුමිය පැහැදිලා ඉන්නේ. කර්මාභ්‍යාස පුහුණු ආයතනයේ තියෙනවා සෙස්සඳ පානදුර ප්‍රදේශයේ අපේ ස්ථානීය සෙස්සඳ ඇකඩමි එකේ කර්ම අභ්‍යාස පුහුණු ආයතනයෙන් තමයි මේ වැඩසටහන මෙහෙයවන්නේ, සම්පූර්ණ අනුග්‍රහය දක්වන්නේ. අතන මෙතුමිය සම්බන්ධ වෙන්න පුළුවන්. ඉදිරි කාලේදී අපි දිනේවක වානුව පසුව දැනුම් දෙනවා. මෙතුමියගෙන් මම අහන්න කැමතියි මාතෘකාවට පිටින් මම ඒක සඳහන් කරේ සමා වෙන්න. මම අහන්න කැමතියි ඔබතුමියගෙන් දැන් වෙඩින් ෆන්ක්ෂන්ස් වලට කට්ටිය යනවා. මම මේ අස් දකින දෙයක් අපේ ගෙදර පවා ඉන්නවා, අක්කලා පවා ඒ විදිහට තමයි. ඉක්මනට කොස්මැටික් ටිකක් ගායන පාන්දලා 4ට නැගිටලා ගිහිල්ලා මම මේ සැලුන් කරන අය නරකයි කියනව නෙමෙයි. ඉක්මනට මූණේ එක ඒවා ගාලා ගොඩාක් වෙලා ස්ටීම් කළා. අර එක අයන් වර්ග තියෙනවා, ඒවා අල්ලලා කොණ්ඩේට මේවා කළා. ඇත්තටම කියනවා මේ සියලුම දේවල් බටහිර මට ප්‍රශ්න කරන්න බෑ. මමත් ඉතින් ගෙදර ඉන්න බෑනේ. ඔයාට ඔබ්ජෙක්ෂන් දාන්න නරකයි බලන් ඉන්නවා. මේ වෙඩින් ෆන්ක්ෂන්ස් වලට යන්න හොඳට ඇඳලා යනවා, හොඳට ආලේප කරනවා, මූණේ හොඳට හදනවා. මේවා අසවිස වෙන්න බැරි නැද්ද? ඔව්, ඇත්තටම අපි උත්සාහ කරන්න ඕනේ ෂණික ලස්සනට වඩා අභ්‍යන්තරයෙන් එන දීර්ඝකාලීන සභා සෞන්දර්යයක් ඇති කරගන්නට. ඒ සඳහා තමයි මේ දේශීය හා ආයුර්වේද වට්ටෝරු වල තියෙන මේ සැඟවුණු රහස් අපි යොදා ගන්න ඕනේ. මොකද ඔයාලා දන්නවා අතීතයේ හිටිය කාන්තාවන්ගේ රූපශ්‍රිය ගැන කතා තියෙනවා, වර්ණනා තියෙනවා, අපි දැකලා තියෙනවා, අත්විඳලා තියෙනවා. ඒ දේවල් අපි එයාලගේ ෂණික රූප දියුණු කිරීමක් නෙමෙයි කියලා අපි අවබෝධ කරන් ඉන්නවා. එහෙනම් ඒවා ලැබුණේ කොහොමද? දිනචර්යා, ඍතුචර්යා වශයෙන් මේ ආයුර්වේදයේ කියන වත්පිළිවෙත් පිළිපැදීමත්, ඒ වගේම ස්වභාවික ඖෂධ ප්‍රතිකාර තුලින් අභ්‍යන්තරයෙන් එන ඒ අවයවයන් සියල්ලම නිරෝගී කිරීම තුලින් ලැබෙන ලස්සනක් තමයි එතන අපි සැබෑ ලස්සනක් විදියට අතීතයේ ඉඳන් අරගෙන ආවේ. ඉතින් ඔයාලා දන්නවා අපි සබහා ධර්මයෙන් ලෝකයට බිහි වෙච්ච පිරිසක් විදියට සබහා ධර්මයට අනුගත වීම තුළ තමයි අපේ ආරක්ෂාවත්
තහවුරු වෙන්නේ. අපි සභාධර්මයට පිටින් විරුද්ධව කටයුතු කරන්න අපිට දිගු ගමනක් යන්න බැරි වෙනවා. ඉතාමත් සමාවෙන් බාධා කරන්න එතුමිය සඳහන් කරපු වෛද්‍යතුමිය රේණුකා පෙරේරා වෛද්‍යතුමිය සඳහන් කරන ආකාරයට අර කියන්නේ සභාදාමත් එක්ක ලෙන්ගතුකම අපි කියනවනේ ආදරය කරන ඕනේ. නමුත් මෙතුමිය සඳහන් කළ ඊටත් වැඩිය ගැඹුරු කතාවක්. මේක හදවතින් මෙතුමියගෙන් එන වචනයක්. කියනවා මෙතුමිය සඳහන් කරන ඊටු ටික. මේක පැරල් කරලා මම පෙන්නුවේ ඒකයි. ඔව් ඇත්තටම මේ අපිට සභාධර්මයට පිටින් යන්න බෑ කියන දේ ප්‍රත්‍යක්ෂ වෙච්ච අවස්ථා ගොඩක් තියෙන නිසාම මං හිතනවා අපි ශ්‍රී ලංකාව තුලත් නැවත ස්ථාපිත කරන්න ඕනේ අපේ දේශීය රූපලාවන්‍ය ශිල්පීය ක්‍රම ශිල්පීය ඥානය ආයුර්වේද ක්‍රමවේදයන් මුසු කර ගනිමින් ආයුර්වේද ඉන්දියාවෙන් අපිට ලැබුණු දායාදයක්. ඉතින් ඉන්දියාවේ පොතපත්වල ඒ ඍෂි ග්‍රන්ථවල සඳහන් වෙනවා ඒ අදාළ පංචකල්යාණයම උපවත් කිරීමේ ලස්සන ක්‍රමවේදයන් වට්ටෝරු ඖෂධීය උපක්‍රමයන්. ඉතින් මේ දේවල් එකතු කරලා ඒ ඥානය අපි ඔයාලට දෙන්න මැලි වෙන්න ඕනේ නැහැ. මොකද අපි එහෙම කරන්න මේ වෛද්‍ය ශාස්ත්‍රයට ආක්‍රමණය කරන්නේ බටහිර අන්ධානුකරණයෙන් යුක්ත රසායනික දේවල්. බාම් වෙන්න පුළුවන්, ක්‍රීම් වෙන්න පුළුවන්, ඔයිල් වෙන්න පුළුවන්. අන්න ඒ දේවල් වලින් මේ රට වසා ගන්න දිහා බලාගෙන අපි ඇස්කන් පියාගෙන ඉන්නේ නැතුව අපි උත්සාහ කරනවා මේ දේශීය දැනුම සමාජගත කරන්න. ඔයාලට ඒකෙන් ප්‍රයෝජනයක් අරගෙන ඔයාලත් ලොකු විශ්වාසයකින් ඔයාලගේ සේවාදායකයත් එක්ක කටයුතු කරන තැනට ඔයාලව ඔසවා තබන්න. ඒ සඳහා අපි මේ ගන්න උත්සාහයත් සමග අත්වැල් බැඳ ගන්න කියලා අපි ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. ඇත්තම මෙතුමිය කොච්චර කාර්ය බහුලුණත් මැදිරියට ඇවිල්ලා ඉතා වටිනා දේශන මාලාවක්, උපදේශන සේවා මාලාවක් ආයුර්වේදයේ අනුව සහ දේශීය ක්‍රමවේදයන් අනුව මෙතුමිය ඉතා හොඳ පැහැදිලි කිරීමක් කරා. ඉදිරියේදීත් මෙවැනිම ගැඹුරු වැඩසටහනකින් ඔබතුමියව හමු වෙන්න බලාපොරොත්තු අද දවසේ සියලු දෙනාට සුබම සුබ දවසක්. ආයුබෝවන්.